අද මම ඔයාලට කියලා දෙන්නේ ඇනෝමලි ස්කෑනින් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ගර්භණී සමයේ කලලේ අඩුපාඩු බලා ගන්න පුළුවන් මේ ස්කෑනින් පරීක්ෂණයෙන්. මේ පරීක්ෂණය සති 20 ඉඳලා සති 24 වගේ වෙනකම් බලා ගන්න පුළුවන්. මේ පරීක්ෂණය විශේෂයෙන්ම කරගත යුතු මව්වරු විදිහට සලකන්නේ කලින් දරු ප්‍රසූතිවලදී අඩුපාඩු තිබුණු බබාලා ඉපදිලා තියෙනවා නම් ඒ වගේ අම්මලා ලේ ඥාති සම්බන්ධතා තියෙන මව්වරු, දියවැඩියාව තියෙන මව්වරු, වලිප්පුව සඳහා ඖෂධ ලබා ගන්න මව්වරු, අවුරුදු 40ට වඩා වැඩි මව්වරු අනිවාර්යයෙන්ම මේ ඇනෝමලි පරීක්ෂණය කරගත යුතුයි. ඒ වගේම සති 24 දී දරුවගේ හෘද වස්තුවේ අඩුපාඩු තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒත් කියන්න ඕනි කාරණාවක් තියෙනවා. දරුවා නිරෝගී විදිහට පෙනුනත් අන්ධ, ගොළු, පිහිරි වගේ තත්ත්වයන් දරුවා ඉපදෙන තුරුම මෙම පරීක්ෂණයන්ගෙන් පවා කීමට නොහැකි බව.